ආයුබෝවන් චුටි දුවේ පුතේ අද අපි එකතු වෙන්නේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයත් එක්ක. අපේ අතීත විත්ති තේමාවට අදාළව සකස් කෙරුණු ලස්සන පාඩමක් තමයි අද මම ඔබට ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් ඓතිහාසික පෞරාණික වටිනාකම් රාශියක් තියෙන රටක්. අපේ රටේ තියෙනවා ඉතාමත්ම ඓතිහාසික වටිනාකමකින් යුක්ත ශාක රාශියක්. ඒ ශාක අතරින් අපේ විෂය නිර්දේශයට අදාළ ශාක කීපයක් පිළිබඳ තොරතුරු තමයි අද පාඩමෙන් ඉදිරිපත් කරන්නේ. බලන්න මේ තියෙන්නේ තේ ගහක් නේද? පුතාලා දන්නවද? මේ තමයි ලංකාවේ මුල්ම තේ ගස. මේ තේ ගස තියෙන්නේ ලූල් කඳුර වතුයායේ. ලූල් කඳුර වතුයායේ තියෙන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ. ජේම්ස් ටේලර් මහත්මයා විසින් තමයි ලංකාවට තේ පැලය හඳුන්වලා දුන්නේ. ඔන්න හොඳට බලාගන්න ලංකාවේ මුල්ම තේ ගස තියෙන්නේ ලූල් කඳුර වතුයායේ. මේ බලන්න මේ ගහ හරි ලස්සනයි නේද? මේ ගහ තියෙන්නේ මන්නාරමේ. මේ ගහට අපි කියනවා බයෝබැබ් ගස කියලා. මන්නාරමට ගියාම මේ බයෝබැබ් ගහ දැක ගන්න පුළුවන්. දන්නවද මේ ගහේ විශේෂත්වය මොකක්ද කියලා? වර්ෂා කාලයේදී උරා ගන්නා ජලය මේ ගහේ ගබඩා කරලා තියාගන්නවා. ජලයේ ලීටර් 100,000ක් පමණ ගබඩා කිරීමේ හැකියාව මේ ශාකයට තියෙනවා. මේ බයෝබැබ් ගහ ලංකාවට ගෙනාවේ අරාබි වෙළෙන්දන් කියලා තමයි විශ්වාසයේ තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ තවත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූ ඕපනායක යෝධ පුස්වැල. මේ ඕපනායක යෝධ පුස්වැල තියෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ. ඉතාමත් ඖෂධීය වටිනාකමක් තියෙන ඉතාමත් පැරණි මෙන්න මේ ඕපනායක යෝධ පුස්වැල ශ්‍රී ලංකාවේ තියෙන ඓතිහාසික වටිනාකමක් තියෙන ශාකයක්. මේ තියෙන්නේ පුතේ කැබලිත්තෑවේ සියඹලා ගහ. කැබලිත්තෑව දේවාල භූමියේ තමයි මෙම සියඹලා ගහ පිහිටලා තියෙන්නේ. යාල ජාතික වනෝද්‍යානයට අයත් කුඹුක්කන්නොය ආසන්නයේ තමයි මේ ඓතිහාසික වටිනාකමක් තියෙන කැබලිත්තෑවේ සියඹලා ගහ පිහිටලා තියෙන්නේ. ඉතින් අද අපි මේ කතා කරේ අපේ විෂය නිර්දේශයට අදාළව ඉතාමත් ඓතිහාසික මෙන්ම පෞරාණික පාරිසරික වටිනාකමක් තියෙන ශාක කිහිපයක් පිළිබඳව. චුටි දූලා පුතාලා අම්මලා තාත්තලා එක්ක විනෝදචාරිකා යනවනේ. පාසලෙනුත් යනවනේ විනෝදචාරිකා නේද? ඒ විනෝදචාරිකා ගියාම අමතක කරන්න එපා මෙන්න මේ කියන ස්ථානවලට ගිහිල්ලා ඓතිහාසික වටිනාකමක් තියෙන මෙන්න මේ ශාක හැබැයින් දැක බලා ගන්න. හැබැයි මේ ශාක බලා ගන්න යන ඕගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ තමයි මේ ශාක සංරක්ෂණය කිරීමේ වගකීම. මේ වගේ වටිනාකමක් තියෙන පෞරාණික ස්ථානවලට ගියාම ඒවයේ තියෙන ශාකවල කොළ කඩන්න, අතු කඩන්න ඒවා කරන්න එහෙමනම් හොඳ නෑ. ඒවා කරන්නේ නැතුව මේ ස්ථාන රැකගන්න, මේ ශාක රැකගන්න අපේ උපරිමයෙන්ම අපි දායක වෙන්න ඕන. මොකද මේ ශාක නිසා අපේ රටට ලොකු වටිනාකමක් එකතු වෙනවා. මේවා ඉතාමත් පැරණි දේවල්. ඒවා රැක ගැනීම, සංරක්ෂණය කිරීම අපි හැමෝගේම යුතුයකමක්. එහෙනම් මේ ඓතිහාසික ශාක දැක බලාගෙන ඒවා හොඳින් අඳුන ගන්න අවස්ථාව උදා කරගන්න කියන ඉල්ලීම ඉල්ලන ගමන් මේ වගේ තාමත් ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානත්
ගොඩක් තියෙනවා අපේ රටේ. එමනම් ඒ ස්ථාන පිළිබඳ ලස්සන වීඩියෝවකුත් අරගෙන මං ආයේ ඔයගලන්ව හමු වෙන්න එනකන් ආයුබෝවන්. බොහොමත්ම ස්තුතියි.